ආයිබෝවන් සුබ දවසක්. ක්‍රිකට් ෆ්‍රොම් SL YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න හිතුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 2026ට තියෙන තරඟාවලි පිළිබඳවයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලි 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා 2026 වර්ෂයේදී. එහිදී අභියෝගාත්මක කණ්ඩායම් අපි කිව්වොත් ඉන්දියාව, එංගලන්තය වගේ අභියෝගාත්මක කණ්ඩායම් මුණ ගැසීමට සිදුවෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට 2026 වර්ෂයේදී. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යන්. අපිට 2026 වර්ෂයේදී මුලින්ම මුණ ගැසීමට සිදුවන කණ්ඩායම තමයි පාකිස්තානය. ඉතින් 2026 ජනවාරි 7 වෙනිදා තමයි මේ පාකිස්තාන තරඟාවලිය ආරම්භ වෙන්නේ. 2020 තරඟ 3ක් මේ තරඟාවලිය සඳහා ඇතුළත් වෙනවා. මෙහි කාලසටහන දැනට නිකුත් කරලා තියෙන්නේ. ඉතින් පළමු 2020 තරඟේ ජනවාරි 7 වෙනිදා, දෙවැනි 2020 තරඟේ ජනවාරි 9 වෙනිදා සහ අවසාන 2020 තරඟය ජනවාරි 11 වෙනිදා යෙදී තිබෙනවා. මෙම තරඟ තුනම පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඉතින් මෙම තරඟාවලිය පිළිබඳ නවතම ඉදිරි තොරතුරු ඔබ සමග ගෙනීමට අපේක්ෂාවෙන් සිටිනවා. පාකිස්තාන තරඟාවලියෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙහිදී එක්දින තරඟ 3ක් සහ 2020 තරඟ 3ක් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරනවා. මෙහි පළමු එක්දින තරඟය ජනවාරි 22 වෙනිදා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරනවා. දෙවන එක්දින තරඟය ජනවාරි 24 වෙනිදා ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවන සහ අවසාන එක්දින තරඟය ජනවාරි 27 වෙනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම එක්දින තරඟාවලියේ සියලුම තරඟ පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. මෙම තරඟාවලියේ මෙම 2020 තරඟාවලිය ජනවාරි 30 වෙනිදා ආරම්භ වෙනවා. පළමු 2020 තරඟය ජනවාරි 30 වෙනිදා යෙදී තිබෙන්නේ. දෙවන 2020 තරඟය පෙබරවාරි 1 වෙනිදා. තෙවන 2020 තරඟය පෙබරවාරි 3 වෙනිදා යෙදී තිබෙනවා. මෙම 2020 තරඟ තුන පැවැත්වෙන්නේ නුවර පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. මෙම තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වගේම සෑම කණ්ඩායමකටම තියෙන තරඟාවලිය තමයි 2020 ලෝක කුසලානය. ඉතින් මෙම 2020 ලෝක කුසලානය මෙවර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී පැවැත්වෙන්නේ. ඉතින් මෙහි කාලසටහන් ශ්‍රී ලංකාව අයත් කාණ්ඩය මේ සෑම දෙයක්ම නිවේදනය කර තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව වැඩිදුර යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ පිළිබඳවත් වැඩිදුර තොරතුරු ගැන වෙනම වීඩියෝයක් කරන්නම් මම. ඉතින් මෙහිදී ශ්‍රී ලංකාවට මූලික වටයේදී තරඟ 4ක් තිබෙනවා. අයර්ලන්තය, ඕමානය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමග. ඉතින් අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග තරඟ දෙක තිබෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ. ඕමානය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ දෙක තිබෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ. ඉතින් මෙහිදී ශ්‍රී ලංකාවට ලේසි කාණ්ඩයක්, තරමක ලේසි කාණ්ඩයක් තමයි මේදී ලැබිලා තියෙන්නේ. ඉතින් අපි කොහොම හරි උත්සාහ කරනවා සුපර් 8 වටේට යන්න. ඊට පස්සේ සෙමි ෆයිනල්ස් දක්වා ගිහලා කප් එක ගන්න. ඉතින් අපි අපේ කොල්ලොන්ට සුබ පතමු ඒක කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ පිළිබඳව තව සවිස්තරාත්මක වීඩියෝවක් පස්සේ ගෙනෙන්න. ඊට මෙම ලෝක කුසලානයේ අනතුරු ශ්‍රී ලංකාවට තිබෙන්නේ ඇෆ්ගනිස්තානය සමග තරඟ 6ක්, 2020 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් මාර්තු මාසයේ 2026 වර්ෂයේ. ඉතින් මෙම තරඟාවලිය ඇෆ්ගනිස්තානයේ තමයි පැවැත්වීමට නියමිතව තියෙන්නේ. නමුත් ඔබ දන්න ඇෆ්ගනිස්තානයේ තරඟ පවත්වන්න බැහැ. ක්‍රීඩාංගන පහසුකම් නැහැ. ඒක නිසා අපි හිතනවා ඩුබායි හෝ අබුඩාබි වැනි ක්‍රීඩාංගන වල තියයි කියලා මෙම තරඟාවලිය. ඉතින් මෙම ඇෆ්ගනිස්තාන තරඟාවලියෙන් අනතුරුව ලෝකයේ ජාත්‍යන්තර ක්‍රිකට් මද කරන අතර වෙනවා. ඒ IPL තරඟාවලිය නිසා. මේ කාලේ ලෝකයේම අවධානය යොමු වෙන්නේ මේ IPL තරඟාවලියට. එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම අප්‍රේල් මැයි කාලයේදී තරඟ නැහැ, ජාත්‍යන්තර තරඟ. ඉතින් මේ IPL තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැවැත්වෙන නියමිත තරඟාවලිය තමයි පූර්ණ තරඟාවලියක් තියෙනවා වෙස්ට් ඉන්දීස් වල, බටහිර ඉන්දිය කෝදයු තූපත්වල. ඉතින් අපි වෙස්ට් ඉන්දීස් වලට ගිහිල්ලා තමයි මේ තරඟාවලිය ක්‍රීඩා කරන්න වෙන්නේ. ජූලි මාසවල තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. මේදී මම කිව්වා වගේ පූර්ණ තරඟාවලියක් තමයි ක්‍රීඩා කරන්නේ.
ටෙස්ට් තරඟ 2ක්, එක්දින තරඟ 3ක් සහ 20 තරඟ 3ක් වශයෙන්. ඉතින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අවුරුද්දක පමණ කාලයකින් පසුව ලැබෙන පළමු ටෙස්ට් තරඟාවලිය තමයි මෙය. ඉතින් මේකට මේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැදගත් තරඟ 2ක් තමයි මේ වෙස්ට් ඉන්දීස් සමග පැවැත්වෙන්නේ. ඉතින් මේ වෙස්ට් ඉන්දීස් බටහිර ඉන්දිය කොදෙව්වන්ගේ මේ තරඟාවලින් අනතුරු ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේදී පැවැත්වෙන්නේ ප්‍රබල ඉන්දිය කණ්ඩායම සමග ටෙස්ට් තරඟ 2ක්. ඒ ටෙස්ට් තරඟ 2 පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. ඉතින් ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ ප්‍රබල තරඟාවලි 2ක් තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් මේ ඉන්දියා තරඟාවලිය අතිශය ප්‍රබල වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට. අතිශය අමාරු වේදී ජයග්‍රහණය කරන්න. ඉතින් මෙම ඉන්දියා තරඟාවලියෙන් අනතුරුව තවත් ප්‍රබල තරඟාවලියක් තමයි තිබෙන්නේ. එක දිගට ප්‍රබල තරඟාවලි රාශියක් තියෙනවා 2020 වර්ෂයේ. ඉතින් 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යාමට නියමිතයි එංගලන්තයට. එහිදී 20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරනවා. ඉතින් ලේසි වෙන්නේ නැහැ ඉංග්ලන්ඩ් කන්ඩිෂන්ස් වලට ගිහිලා ගහන්න. ඉතින් මෙහිදී පළමු 20 තරඟයේ තියෙන්නේ සැප්තැම්බර් 15, දෙවැනි 20 තරඟය සැප්තැම්බර් 17 සහ අවසාන 20 තරඟය සැප්තැම්බර් 19 ආදී වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් එක්දින තරඟය ගත්තොත් එක්දින තරඟාවලියේ පළමු තරඟය තියෙන්නේ සැප්තැම්බර් 22, දෙවන තරඟය සැප්තැම්බර් 24 සහ දෙවන එක්දින තරඟය සැප්තැම්බර් මාස 27 වෙනිදා තමයි යෙදී තිබෙන්නේ. ඉතින් සීමිත පන්දු වාර තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තයට අන්තිමට මට මතක හැටියට අපි ගියේ 2021 හෝ 20 මට මතක හැටියට. ඉතින් බොහෝ කාලයකට පස්සේ තමයි එංගලන්තයට ගිහිල්ලා සීමිත පන්දු වාර තරඟාවලියක් ක්‍රීඩා කරන්නේ. අපි ටෙස්ට් තරඟාවලියක් නම් ගිය අවුරුද්දේ ක්‍රීඩා කරා. ඒකෙදී සෑමීකටපත් වෙන්න පුළුවන් දස්කම් ප්‍රමාණයක් අපේ ක්‍රීඩකයෝ දැක්වුවා තරඟයක් ජයග්‍රහණය කරලා ආවේ. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපිට ඊළඟට නොවැම්බර් මාසයේදී තියෙන්නේ පාකිස්තානයත් සමග ටෙස්ට් තරඟ 2ක් පාකිස්තානයට ගිහිල්ලා ගහන්න තියෙන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් පාකිස්තානය සමග විශාල තරඟාවල ප්‍රමාණයක් තියෙනවා. අපි ගිහිල්ලා 2025 වර්ෂයේ අපි ගිහිල්ලා එක්දින තරඟාවලියක් ගැහුවා. ඊට පස්සේ තුන්කොන් තරඟාවලියක් ගැහුවා. දැන් එළඹෙන ජනවාරි මාසයේ පාකිස්තානය ලංකාවට ඇවිල්ලා 20 තරඟාවලියක් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ දැන් 2026 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය යාමට නියමිතයි. ඉතින් මේකත් ලෝක ටෙස්ට් ශූරතාවයේ තිබෙන වැදගත් තරඟාවලියක්. ඉතින් මේ අපි ගත්තොත් බටහිර ඉන්දිය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය මෙන්න මේ කණ්ඩායම් තුනත් එක්ක තමයි මේ 2020 වර්ෂයේ අපිට ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න තියෙන්නේ දෙක බැගින්. ඉතින් අභියෝගාත්මක වර්ෂයක්. මම ඒක මුලින්ම වීඩියෝ පටන් ගද්දිත් කිව්වේ අභියෝගාත්මක වර්ෂයක් තියෙන්නේ. ඉතින් පාකිස්තාන තරඟාවලිය ඉවරනාට පස්සේ අපිට තියෙන ඉන්දිය තරඟාවලිය. ඉන්දිය තරඟාවලිය කියන්නේ අපි ඉන්දියාවට ගිහිල්ලා දෙසැම්බර් මාසේ එක්දින තරඟ 3ක් සහ 20 තරඟ 3ක් ක්‍රීඩා කිරීමට අපේක්ෂා වෙනවා. ඉතින් එංගලන්තයේ දෙපාරක් අපිට මේ වර්ෂයේදී හම්බ වෙනවා. එංගලන්තයේ දෙපාරක් හම්බ වෙනවා. පාකිස්තානයේ දෙපාරක් හම්බ වෙනවා. ඉතින් අති ප්‍රබල කණ්ඩායම් ලෝක කුසානයක් තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් අති ප්‍රබල කණ්ඩායම් සමග තමයි ගැටෙන්න තියෙන්නේ මේ වර්ෂය තුල. ඉතින් කොහොම 2027 වර්ෂයේ මුලට ගියොත් අපිට නවසීලන්තයට ගිහිල්ලා පූර්ණ තරඟාවලියක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඊට පස්සේ සවුත් අප්‍රිකා, දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියට නියමිතයි ටෙස්ට් තරඟ 2ක් ක්‍රීඩා කරන්න. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පට්ටම අමාරු ටෙස්ට් සයිකල් එකක් මේක වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ. ඉතින් ප්‍රබල තරඟාව රැසක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. පාකිස්තාන තරඟාවලිය අපිට ඊළඟට එන තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව සජීව විකාශයන් සහ ආදී සවිස්තරාත්මක තොරතුරු ඔබට ගෙනීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව ඉදිරි තරඟාවලි විශේෂයෙන් ලෝක කුසලානය පිළිබඳවත් නවතම තොරතුරු ගෙනීමට අපේක්ෂා කරනවා. ඉතින්
මේ වගේ ක්‍රිකට් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා channel එක subscribe කරන්න. අදට වීඩියෝ එක සමාප්තයි. ගිහිල්ලා එන්න. Thank you.